උදේ ගම්මන්පිල ඒ මහත්තයා පොතක් එළි දැක්වුවා 31 වෙනිදා පාස්කු ප්‍රහාරයේ මහපොළකරුවක් කවුද කියලා. ඉතින් මුළු ලෝකයක්ම බලන් හිටියා, මුළු රටක්ම බලන් හිටියා මේ අලුත් මහපොළකාරයෙක් 31 වෙනිදාට එළි දැක්වේ කියලා. මොකද මාසයක් තිස්සේ කැම්පේන් කරා 31 වෙනිදාට මාර්තු 31 වෙනිදාට මහපොළකාරයා එළියට දානවා, මේ මහපොළකාරයා ගැන පොතක් එළි දක්වනවා කියලා. ඉතින් හැමෝම බලන් හිටියා මේ අලුත් මහපොළකාරයෙක්. ඒ අඩුමතරම මේ ආණ්ඩුවේ කවුරු හරි ශානි අබේසේකර හරි මහපොළකාරයා කරලා මේ පොත එළි දක්වයි කියලා. හැබැයි අන්තිමට මොකද්ද වුනේ? අන්තිමට කවුද මේ ගම්මන්පිලගේ මහමොළකාරයා? අන්තිමට මේ අවුරුදු 5ක් 6ක් තිස්සේ මිනිස්සු මහමොළකාරයා කියලා කිය හිටිය සහරාන්ම තමයි අන්තිමට මහමොළකාරයා විදියට සහරාන් තමයි සල්ලි හොයාගත්තේ, සහරාන් තමයි බෝම්බ හොයාගත්තේ, සහරාන් තමයි අරක කරේ, සහරාන් තමයි අරක කරේ කියලා අන්තිමේ පොතේ තියෙන්නේ. සහරාන් තමයි ඔක්කොම කරලා තියෙන්නේ. හැබැයි කිව්වේ කවුරුත් නොදන්න මහමොළකාරයා 31 වෙනිදාට එළි බහිනවා කියලා. හැබැයි කවුද ඇත්තටම එළි බැස්සේ? ඒ උත්සවයට ආරාධනා කරලා තිබ්බා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, ඒ වගේම මේ බෝම්බේ එල්ලවන වෙලාවේ රටේ ජනාධිපති විදියට හිටපු මෛත්‍රීපාල සිරිසේන, ඒ වගේම ඒ වෙලාවේ රටේ ප්‍රධාන මත දුරක් දරපු සජිත් ප්‍රේමදාස ඇතුළු ඒ ආණ්ඩුවේ එක්කී නොකී හෙන පිරිසකට ආරාධනා කරලා තිබ්බා. ඒතර ඇත්තටම මේ ගම්මන්පිල කිව්වේ මේ එදාට මහමොළකාරයා එළියට දානවා කියලා මේ ආරාධනා කරපු කට්ටියට මොකක් හරි හින්ට් එකක්ද ගැහුවේ. එහෙම කරන්න නරකයි. මොකද දේශපාලනය ඇතුලේ ඒ වගේ ආරාධනා කරලා ඒ වගේ චාර්ට් එකක් සෙට් කරන එක ඇත්තටම වැරදි. එහෙමනම් කරේ. මොකද මේ අවස්ථාවේදී උදේ ගම්මන්පිල ආරාධනා කරලා තිබ්බ මිනිස්සු දැක්කම, මේ ගැලරියේ හිටපු මිනිස්සු දැක්කම අපිට හිතෙන්නේ ඇත්තටම උන්ව ගෙන්නලා නිකන් චාටර් කරා වගේ වැඩක් තමයි එතනදී වුනේ අපිට පේන විදිහට. මොකද සජිත් ප්‍රේමදාසලා මෛත්‍රීපාල සිරිසේනලා ඉස්සරහම ආරක්ෂක නිලධාරියෙක් යොදවලා උන්ට හෙන හින්ට් එකක් ගහනවා. පතාර කණේ පාරක් ගහනවා එතනදී. ਉਹ රටේ හිටපු වැදගත් තනතුරක් දරපු මේ පුද්ගලයෙක් ඔහුව ධම්මල කියනවා. ඒ වෙලාවේ අච්චරටම බුද්ධිතොරතුරු දීලා තිබ්බා, මෙච්චර බුද්ධිතොරතුරු දීලා තිබ්බා. එහෙම බුද්ධිතොරතුරු දීලා තියෙද්දි මෙලෝ දෙයක් කරේ නැහැ ඒ හිටපු ආණ්ඩුව කියලා. ඔහුට අමතකුණක් දන්නේ 2019 දී හිටියේ අනුර කුමාර නෙමෙයි කියන එක. ඉතින් මෙතනද වෙන්න පුළුවන්කම තිබ්බ දෙකයි. එක්කෝ හිටපු නිලධාරියා හිතන් ඉන්නේ ඒ කාලේ තිබ්බෙත් අනුර කුමාරගේ ආණ්ඩුවක් කියලා. එහෙමත් නැත්නම් ඔහු ඇත්තටම කළේ මේ ආරාධනා කරලා ගෙන්නපු මෛත්‍රීපාල සිරිසේනලාට, සජිත් ප්‍රේමදාසලාට ලං කරලා ඔළුව අත ගාලා ලොකු ටොක්කක් කනපු එක. ඒ වගේ වැඩ කරන්න හොඳ නැහැ ඇත්තටම දේශපාලනයේදී කැතයි. මොකද ආරාධනා කරලා එහෙම ඔළුවට ටොක් වයින්නවා කියන්නේ ඇත්තටම කැත වැඩක්. ඒ වගේම දැන් අපි ගත්තාම මේ විපක්ෂය දැන් එකක්නේ. ඔය කැඩිලා බිඳලා හිටපු ওই විපක්ෂ එකක් විදිහට දැන් හැදලා තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයක් විදිහට උන් එකතු වෙලා ඉන්නවනේ. නැත්නම් කැඩිලා බිඳලා හිටපු සජිත් ප්‍රේමදාසලා, රනිල් වික්‍රමසිංහලාගේ පක්ෂේ කට්ටිය, නාමල් රාජපක්ෂලා මේ ඔක්කොම බලපුවාම විරුද්ධවාදී වුණා. හැබැයි උන් ඔක්කොම එක තැනකට ඇවිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව ආවට පස්සේ ඔක්කොම එක තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම බලපුවාම මේක එක කඳවුරක්. ඉතින් මේ කඳවුරේ මේ පාස්කු ප්‍රහාරය බෝම්බේ සම්බන්ධයෙන් මහමොළකරුවන් දෙන්නෙක් ඉන්නවා. මේ එකම කඳවුරක මහමොළකරුවන් දෙන්නෙක් ඉන්න පුළුවන්ද? අපි හිතන දෙයක් නම් එහෙම බෑ. මොකද මහමොළකරුවෝ ඉන්න පුළුවන් එකම විපක්ෂයකට, එහෙම නැත්නම් එකම පක්ෂයකට ඉන්න පුළුවන්. උන්ට එක අදහසක් තියෙන්න ඕනේ. එක්ක කතා වෙලා කියන්න ඕන මහමොළකාරයා මෙයා කියලා. හැබැයි දැන් අපි බලපුවාම අඩුමතරම මේ පොහොට්ටුව ඇතුළේ ඇත්තටම මහමොළකාරයෝ දෙන්නෙක් ප්‍රකාශ කරලා තියෙනවා. කෙනෙක් සරත් විරසේකර ප්‍රකාශ කරලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා නෞෆ මෞලවි කියලා. උදේ ප්‍රභාත් ගම්මන්පිල කියනවා සහරාන් හසීම් තමයි මහමොළකාරයා. එයාට උඩින් කවුරුත් මහමොළකාරයෙක් හිටියේ නැහැ කියලා. ඉතින් අපි කවුරු කියන එකද විශ්වාස කරන්න ඕනේ? ඔවුන් ඇවිල්ලා එකම ආණ්ඩුවේ මේ තනතුරු දරපු අය දැන් දෙපක්ෂයක් විදිහට හිටියා. ඔවුන් එක ආණ්ඩුවේ එකට හිටපු කට්ටිය. ඒ වගේම දැනුත් එක විපක්ෂයක ඉඳගෙන පොදු විපක්ෂයක් හදාගෙන එකට වැඩ කරන කට්ටිය. සරත් විරසේකර සහ උදේ ප්‍රභාත් ගම්මන්පිල කියන්නේ. සරත් විරසේකර කියනවා නෞෆ මෞලවි තමයි මහමොළකාරයා කියලා. ඒ වගේම ඔහු FBI එකත් පටලගෙන තියෙන ඔහුගේ මේ ප්‍රකාශයට වෙනදට නම් කියන්නේ මේ ඇමරිකන් කුමන්ත්‍රණ අරකයි මේකයි කියලා ඇමරිකාව හැම එකම පිළිගන්න සූදානම් නැහැ. විශේෂයෙන්ම ඇමරිකාවෙන් අපේ යුද අපරාධ කළා කියලා චෝදනා කළානේ. ඒ වගේම මේ වෙද්දිත් අපේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකුට සම්බාධක පනවලා තියෙන ඇමරිකාවේ. හැබැයි ඒව පිළිගන්න කැමති නැහැ. ඒව පිළිගත්තේ නැති සරත් විරසේකරලා මේ නෞෆ මෞලවි තමයි මහමොළකාරයා කියලා FBI එකෙන් කිව්වා කියන ඒ කතාව පිළිගන්න. එකම පක්ෂේ එකම කට්ටිය ඇමරිකාවෙන් දෙන එකක් පිළි නොගන්නයි, එකක් පිළිපදින්නයි තියෙන්න බෑ. FBI වාර්තාව ඇත්ත නම් එතකොට අර සම්බාධක දාපුවත් ඇත්ත වෙනවා. ඒ සම්බාධක දාපුව බොරු නම් මේ නෞෆ මෞලවි කතාවත් අපිට පිළිගන්න බෑ. අනිත් දැන් ගොඩක් කියනනේ මේ සෛරීත්‍ය ගැන ගොඩක් කෑ ගහන අය නෝ මේ පොහොට්ටුවේ ඉන්නේ. අපේ රටට ඇඟිලි ගහන්න දෙන්න එපා, පිට රටට ඇඟිලි ගහන්න දෙන්න එපා,
ඇමරිකන් කුමන්ත්‍රණවලට ඉඩ දෙන්න එපා කියලා කෑ ගහන අය තමයි පොහොට්ටු ඉන්නේ. හැබැයි එයාලම මේ රට ඇතුළේ විමර්ශනයක් කරලා රටේ නිලධාරීන් පත් කරලා රටේ නිලධාරීන් හරහා විමර්ශනයක් කරලා මේක ඇත්ත නැත්ත හොයාගන්න එක පැත්තක තියලා මේ කොහෙවත් ඇමරිකාවෙන් දීපු වාර්තාවක් පිළි අරගෙන ඒක ඇත්ත කරලා අනිත් ඔක්කොම බොරු කරන්න තමයි එයාලට ඕන. මෙච්චර කල් සෛරිත්‍ය ගැන උදම්මනපු කට්ටිය දැන් ඒ සෛරිත්‍ය කියන එක අමතක වෙලා දැන් කියන මේ ඇමරිකාවේ කට්ටියක් කියන ඒ වාර්තාවක් පිළි අරගෙන ඒක රටේ ක්‍රියාත්මක කරන්න ඕන. ඒක රටේ ඇත්ත කරගන්න ඕන. මේ ඇත්තටම විහිළු. ඒ විහිළුවේ ප්‍රධානම කොටසක් තමයි බෝම්බේ ගහන වෙලාව හිටපු ජනාධිපතිලා ඇමතිලා ගෙන්නලා එයාලා ඉස්සරහා කියනවා නිකන් මේ වර්තමාන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව ඒ විද්‍යුත් ආණ්ඩු කළේ එයාලා තමයි මේකට වග කියන්න ඕනේ වගේ එකක් කියමින් ඉඳලා එකපාරට කියනවා ඒ වෙලාව බුද්ධි තොරතුරු දීලා තිබ්බේ. බුද්ධි තොරතුරු දීලා තියෙද්දිත් ඒක ප්‍රහාරය වළක්ව ගන්න බැරි වුණා කියලා කියනවා. අපි දන්නේ උන් තාම හිතන් ඉන්නේ මේ වර්තමාන ආණ්ඩුව ඒ වෙද්දි බලේ හිටියද කියලා. එහෙම නැත්නම් ඇත්තට මේ කරන්න විහිළුවක්. පාස්කු ප්‍රහාරේ ගොඩක් පාර්ශවකාර මේකට වග කියන්න ඕනේ ගොඩක් කට්ටිය එක තැනකට ගෙන්නලා ඕන් ඉස්සරහා චෝදනා කරනවා. අපි දන්නේ කාට චෝදනා කරනවද කියලා බුද්ධි තොරතුරු දීලා ඒක වළක්ව ගන්න බැරි වුණා කියන එක. ඇත්තට මේවා විහිළු. ඒ වගේම දවස් ගානක් තිස්සේ තටමලා අන්තිමට මේ කවුරුත් දන්න බෝම්බ ගැහුවේ සහරාන් කියලා ඔක්කොම දන්නවා. හැබැයි අපි දන්නේ සහරාන් පිටිපස්සේ කවුද හිටියේ කියලා තාම එළි වෙලා නැහනේ. ඒ වුණාට සහරාන් තමයි බෝම්බ ගහපු කියන කතාව අපි දන්නවා. ඒකට ඒ අවුරුදු ගානක් තිස්සේ අපි දැනගෙන හිටපු කතාව මේ පොතක් එලි දක්වලා මාස ගානක් තිස්සේ තටමලා අපි අවුරුදු ගානක් තිස්සේ දැනන් හිටපු දෙයක් ගම්මන් පිළ 31 කින්දා එළියට දැම්මා. ඇත්තටම විහිළුවක්. මේ රටේ මිනිස්සු දන්නවා සහරාන් තමයි බෝම්බ ගැහුවේ කියලා. එතන තිබුණ ආයකයා ඔහු කියලා හැමෝම දන්නවා. හැබැයි මේ සහරාන් පිටිපස්සේ කවුද හිටියේ කියලා තාම කවුරුත් දන්නේ නැහනේ. මේ ආණ්ඩුව උනත් හිටපු ආණ්ඩුව උනත් හෙව්වේ එච්චර කාලයක් මේ පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ හිටියේ කවුද කියලා ඒක තමයි. මොකද එහෙනම් ගෝඨාභය රාජපක්ෂලා දන්නවා නම් සහරාන් තමයි බෝම්බ ගැහුවේ කියලා. සහරාන් තමයි මහමලකාරයා කියලා. ඇයි අර 2019 ජනාධිපති වෙන්නේද කිව්වේ මේ පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්න කට්ටිය හොයලා මේකට වගකීම් යුතු අයට දඬුවම් දෙනවා කියලා මොකටද බොරු පොරොන්දුවක් දෙය දුන්නේ? ගම්මන් පිළ කියනවා නම් මේ සහරාන් තමයි ඔක්කොම කරේ සහරාන්ට පිටිපස්සේ කවුරුත් නැහැ කියලා. එහෙනම් 2019 දී ඇයි අර වගේ බොරු පොරොන්දුවක් දුන්නේ මිනිස්සුන්ට මේ සහරාන් පිටිපස්සේ කවුද ඉන්නේ මහමල්කාරයා කවුද කියලා අපි හොයලා එයාට දඩුවම් දෙනවා කියලා තමයි මෙයාලා බලයට ආවේ. පාස්කු ප්‍රහාරයේ මිනීමතින් තමයි මෙයාලා දේශපාලනය කරලා මේ බලයට ආවේ 2019 දී. එහෙනම් මොකටද ඒ වෙලාවේ ඒ වගේ පොරොන්දුවක් දුන්නේ? සහරාන් විතරක් නම් මේකේ පිටිපස්සේ ඉන්නේ. ඇයි මොකද බොරු පොරොන්දුවක් දීලා එයාලා බලයට ආවේ? ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ඔබ දන්නවා මේ පාස්කු ප්‍රහාරයෙන් 270ක විතර ඝාතනයට ලක් වුණා. ඒ වගේම ගොඩ දෙනෙක්ට ශරීර අවයව අහිමි වුණා. ඒ වගේම සමහර අය අබ්බඝාත වුණා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඉතින් මේ මුහුණ දුන්න මිනිස්සුන්ගේ කඳුළු ඒ වගේම මේ මිනිස්සු හොයන යුක්තිය මොකද අවුරුදු 5ක් 6ක් තිස්සේ මිනිස්සු මේකට යුක්තිය හොයනවා. කවුද කළේ? කවුද Tamanට මේ වගේ දෙයක් කළේ? ඒ වගේ තමන්ගේ ඥාතීන් තමන්ගේ සහෝදරයන් මේ මැරුණේ කවුරු හින්දාද මොකක් හින්දාද මොන වගේ අරමුණක් හින්දාද කියලා තාම මිනිස්සු යුක්තිය හොයනවා. ඒ කරපුවාට දඬුවම් දෙන්න කියලා තාම මේ මිනිස්සු යුක්තිය ඉල්ලනවා. ඒ වගේ තාම මේ මිනිස්සු කඳුළු හලනවා. ඉතින් මේ ගම්මන් පිළ කලේ එච්චර කල් ඒ යුක්තිය හොයපු මිනිස්සුන්ගේ කඳුළු ඒ යුක්තිය ඉල්ලපු කෑ ගහෙන් ඒ ඔක්කොම එකතු කරලා රුපියල් 1500කට පොතක් ගහපු එක නෙමෙයිද? රුපියල් 1500කට කඳුළු ඒ යුක්තිය විකුණපු එක නෙමෙයිද? ඉතින් මේක ඔයාලට හිතන්න ඉතුරු කරලා මෙතනින් අපි වීඩියෝ එක ඉවර කරනවා. මේ ඔයාලගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මේ වැඩේ හරිද? පාස්කු වෙනුවෙන් යුක්තිය ඉල්ලපු මිනිස්සුන්ට මෙහෙම කරන එක හරිද වැරදිද කියලා ඔයාලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ස්තුතියි.